මේ ළඟ තියෙන ඇනිවර්සරි එකක් 2011 වර්ල්ඩ් කප් එක ගැන අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඒක ගැන මතක යනවලත් එක බෙදා ගන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. අර අන්තිම මොහොතේ අපෙන් මේ නැති වෙච්ච වර්ල්ඩ් කප් එක ගැන කතා කරන්න හිතුවේ. හැබැයි මේ වර්ල්ඩ් කප් එකේදී ආයිත් වාස්ගේ නම පොඩ්ඩක් කරලියට එනවා. සරත් ජයසූරිය 2007 වර්ල්ඩ් කප් එකේ ඉඳන් 2011 වර්ල්ඩ් කප් එක වෙද්දී ටීම් එකෙන් එළියට යනවා. අරවින්ද සිල්වා තේරීම් කමිටු සභාපති විදියට 2010 මැද පාගේදී එකතු වෙලා මේ කැම්පේන් එකත් එක්ක ෆුට්බෝල් ක්‍රිකට් එකේ නුවන් කුලසේකර සහ තිලාන් තුෂාර ඒ කාලේ මේ තිලා ඒ දෙන්න ඉතාම හොඳ ජොබ් එකක් කරනවා. මොකද කපු ගෙදර කොහොමත් අර එක දිගට ටීම් එකේ හිටියා කියන්නත් බෑ. කිසර කෙනස ඇන්ජලෝ මැතිවස්ගෙන් ඕක මේ බේර ගන්න පුළුවන් හින්දා ඔය ගත්ත ස්ටාර්ට් එකත් එක්ක විකට් ටික වැටුනම චාමල සිල්වගෙන් තමා හිර වෙන්න ඕනේ. පොඩ්ඩක් මැච් එක මතක නම් චාමල සිල්ව ඇදන් යනවා මේ ෂේන් වොන් වගේ. ඔය මැච් එක මට මතක නැහැ. මොකද ඔය පිච් එක දීලා තිබ්බේ හොඳටම කැපෙන පිච් එකක් දීලා තිබ්බේ අපේ මේ ස්පින් තුනක් සෙල්ලම් කරනවා රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මුරලිදරන් දිල්ෂාන්. දිල්ෂාන් අනිත් පැත්තෙන් ඇවිල්ලා හෝල්ඩ් කරලා ටිකට් 4ක් ගන්නවා. පින්නේ ආවත් එක්කම මුරලිගේ පොයින්ට් එක තමා අපිට දිනා ගන්න පුළුවන් වුණාට එයාට හිතුණා බෝල් කරද්දී තින්න આવොත් බෝල් කරන්න අමාරු වෙනවා කියලා. මතක නම් මේ ඔක ජොනතන් ට්‍රොට් බැට් කරන ඕවර 40 ගණන්ද කොහෙද. ඔව් සමහරකට ගහන තරමට හොඳයි වගේ හොඳයි වගේ කතාවක් තිබ්බා. ඒක ඒ වගේම ටයිමින් තියලා ගහපු පාරක ජෙසි රයිඩ් කැච් එකක් ගන්නවා. මම හිතන්නේ මම catch එක. ග්‍රවුන්ඩ් එකේ ඉඳන් බලපු මේ මාර්ම කැච් එකක්. හෙලෝ අයිබෝන් කොහොමද? ඔයාලා සාදරයෙන් පිළිගන්නවා අදත් පැවිලියන් එකට. ඉතින් වැඩි ක්‍රිකට් ගැන කතා කරන්න දේවල් නැති කාලෙක අපි හිතුවා මේ ළඟ තියෙන ඇනිවර්සරි එකක් 2011 වර්ල්ඩ් කප් එක ගැන අපි කලින් වීඩියෝ එකේ කිව්වා වගේම ඒක ගැන මතක යනවලත් එක බෙදා ගන්න තමයි අපි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් අයිබෝන් ගෑ කොහොමද? අබොන්නයි මේ දවස් ටිකේ මම ලොකුවට ලංකාවේ ක්‍රිකට් ගැන ලොකුවට කතා කරන දෙයක් නැහැ. IPL එක පටන් ගත්තා. ඒකට අපේ ලොකු එහෙම උනන්දු ගන්නෑ. අර අපේ දෙතුන් දෙනේ සෙල්ලම් කරන මැචස් හැරෙන්න. ඒක හින්දා පොඩ්ඩක් ආපස්සට ගිහිල්ලා මේ අපේ මතකය අලුත් කරගන්නත් කියන්නේ අමතක කරන්න බැරි මෙමරිස් තියෙනවා. ඒ වගේම හොඳ නරක දෙකම තියෙන මම දැන් වැඩිපුර හොඳ තියෙන අර අන්තිම මොහොතේ අපෙන් මේ නැති වෙච්ච වර්ල්ඩ් කප් එක ගැන කතා කරන්න හිතුවේ. ඕක ගැන කතා කරද්දී අපි 2011ට එන්න කලින් පොඩ්ඩක් අතීතයට ගිහින් එන්න ඕන. 2007 මොකද අපි රනර්ස් අප්ලා 2007 අපි සක්සස්ෆුල් කැම්පේන් එකක් බටහිර ඉන්දිය කොදේ දූපත්වලදී ඉවර කළා තමයි මහිලන් කැප්ටන්සි එකට දෙන්නේ. 2011 දී කැප්ටන්සි එක වෙනස් වෙනවා. ගොඩක් ටීම් එකේ කම්බිනේෂන් වෙනස් වෙනවා. පොඩ්ඩක් අපි ඒ ගැන ටච් කරලමු. ගායි කොහොමද මේ වෙනස් වීම පටන් ගන්නෙ? මොකද්ද මේ ඩිසිෂන් වල තියෙන මෙරිට් එක ගැන වගේ කතා කරන්නේ. මේ 2007 ඉඳන් 2011 දී මම හිතන්නේ මේ මුලින්ම මම හිතන්නේ වෙනස් වුණේ අපේ අවුරුදු 14 15ක් වගේ අපේ ඕපනින් ෆාස්ට් බෝල් හිටි විදියට හිටපු චමින්ද වාස් 2007 වර්ල්ඩ් කප් එක ඉවර වෙලා 2008 මැද කාලේ වෙද්දී ODI වලින් අන්තිම ODI එක කියන්නේ අර ෆෙයාවෙල් ඇත් විච් ODI එක නෙවෙයි උනාට එතනින් පස්සේ ODI අතරම සෙල්ලම් කරලා නැහැ. මේ වර්ල්ඩ් කප් එක වෙනකුණු ඊට පස්සේ එතනින් එහාට සෙල්ලම් කරෙත් නැහැ. ඉතින් අන්තිම ODI එක විදියට තියෙන්නේ 2008 එතනින් පටන් ගත්ත දේ 400 විකට් 400 ගත්ත ODI එක. ඔව් එතනින් පස්සේ වාස් සෙල්ලම් කරේ නැහැ. හැබැයි මේ වර්ල්ඩ් කප් එකේදී ආයිත් වාස්ගේ නම පොඩ්ඩක් කරලියට එනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. එතනින් ගත්තට පස්සේ ලොකුම වෙනස වෙන්නේ මම හිතන්නේ 2009 මැද භාගයේදී මහේලගෙන් කැප්ටන්සි එක යනවා කුමාර් සංගක්කාරට. ඒක අපි මේ බලාපොරොත්තු හිටිය දෙයක්. මොකද මහේලගේ ඩිපියුටි DDT දිගටම සංගා. ඉතින් ඒ වෙනස වෙනවා. ඊට අමතරව ලසිත් මාලිංගත් 2008 කාලේ මුල් භාගයේදී මම හිතන්නේ ඉන්ජරි එකට ලක් වෙනවා. ඒක පොඩ්ඩක් ටිකක් ලොකු මට්ටමේ ඉන්ජරි එකක්. එයා සෑහෙන කාලයක් එළේ ඉඳලා සමහර පිට කරිය එක නවතින මට්ටමට පවා යන්න දීච්ච ඉන්ජරි එකක්. ඒකෙන් රිකා වෙලා මාලිංග ආයිත් ටීම් එකට එන්නේ 2009 T20 වර්ල්ඩ් කප් එකත් එක්ක. ඊට අමතරව මේ අපිට අලුතෙන් ක්‍රීඩකයෝ විශේෂයෙන්ම මේ ඕල් රවුන්ඩර්ස්ලා දෙතුන් දෙනෙක් ටීම් එකට එකතු වෙනවා 2007 වර්ල්ඩ් කප් එකේ ඉඳන් 2011 වෙද්දී. ඊට අමතරව අර බැටින් පැත්තෙනුත් බෝලින් පැත්තෙනුත් පොඩි වෙනස්කම් ටිකක් එක තමයි අපි යන්නේ ওই වර්ල්ඩ් කප් දෙකේ අතර ගත්තොත් ওই කාලය තුලදී. ඒකටත් අමතරව අපේ 96 වර්ල්ඩ් කප් එක දිනන්න ප්‍රධාන වෙච්ච එක්තරා සාධක දෙකක් මෙතෙන්දි මේ වර්ල්ඩ් කප් එකේදී වෙනවා. මේ සරත් ජයසූරිය 2007 වර්ල්ඩ් කප් එකේ ඉඳන් 2011 වර්ල්ඩ් කප් එක වෙද්දී ටීම් එකෙන් එළියට යනවා.
ඊට අමතරව අරවින්ද සිල්වා තේරීම් කමිටු සභාපති විදියට 2010 මැද පාගේදී එකතු වෙලා මේ කැම්පේන් එකත් එක්ක අරවින්ද එකතු වෙනවා 2011 වර්ල්ඩ් කප් එකට. ඔව්, අරවින්ද මම හිතන්නේ එකතු වුණාට පස්සේ තියෙන පළවෙනි ප්‍රෙස් කන්ෆරන්ස් එකේ කියන එක තමයි එයාගේ ප්ලෑන් එක තියෙන්නේ වර්ල්ඩ් කප් එකට කලින් එක ප්ලේයර් කෙනෙක් අඩු ගානේ මැච් 50ක්වත් ශ්‍රී ලංකාවේ තියෙන්න ඕනේ එක්ස්පීරියන්ස් ටීම් එකක් ඕනේ කියලා. එයාගේ ප්ලෑන් එකේ දිගටම යනවා අපිට පේනවා එයා දිගට ඔපචුනිටිස් දෙනවා ඔයා කිව්වාගේ අලුතෙන් ඕල්රවුන්ඩර්ස්ලා දෙන්නෙක් කෙනා 2009 තිසර පෙරේද මට මතක විදියට මේ කරලියට එන්නේ ඊට කලින් මැතිව්ස් එන්නේ ඔය ඒ දෙන්නත් එක්ක අපි සෑහෙන තරඟ ක්‍රීඩා කරනවා එක්ස්පීරියන්ස් දෙනවා ඒ දෙන තරඟ දිනවල දෙනවා. ඔතන පොඩ්ඩක් අමතක වෙච්ච නමක් තමයි තිලාන් තුෂාර මේ මාලිංගගේ ආබාධයත් එක්ක සහ වාස් එළියට යෑමත් එක්ක ගොඩක් වෙලාවට ඔය ලංකාවේ මේ පේස් බෝලින් බර අදින්නේ වයිට් බෝල් ක්‍රිකට් එකේ නුවන් කුලසේකර සහ තිලාන් තුෂාර ඒ කාලේ මේ තිලාන් ඒ දෙන්න ඉතාම හොඳ ජොබ් එකක් කරනවා මොකද තිලාන් තුෂාර මේ බෝල කෙනෙක් විදිහට නෙමෙයි පල්ලෙහායින් ඇවිල්ලා වේගෙන් ලකුණු ටිකක් ගන්න පුළුවන් හිටර්ගේ රෝල් එකත් ප්ලේ කරන ඔය කාලේ ඔය කාලේ තමයි කුලසේකර නම්බර් 1 බෝල බවට පත් වෙන්නෙත් මේ ඔඩිය වල මට මතක තියෙන ඔය පීරියඩ් එක 2009 ඇතුලේ 10 10ත් වකවානුවේ ඔය පාකිස්තාන්ට ගිහිල්ලේම මේ විකට් 4ක් 5ක් මේ පවර් ප්ලේ එකේ දවා ගන්නවා මට මතක නම් කුලසේකරයි තුෂාරයි එකතු වෙලා ඒ ටෙස්ට් මැච් එකක් මතක නම් ගාල්ලේ 4 වෙනි දවසේ ටෙස්ට් මැච් එක රංගන හේරත්ත මේ කම්බැක් ටෙස්ට් මැච් එකේ තිලාන් තුෂාර ගැන වැඩි කතා කරන්නේ නැහැ තිලාන් තුෂාරත් මේ සෑහෙන වටන කඩලු කීපයක් දවාගෙන ඔක අනිත් පැත්තෙන් ඒ දෙන්නගේ කම්බිනේෂන් එක තමයි දායක වෙන්නේ. ඉතින් මේ තුෂාර ඉන්න 2007න් පස්සේ හැබැයි මාලිංගගේ පැමිණීම සහ තිසර පෙරේරා ඇන්ජලෝ මැතිව්ස් කියන ඕල් රවුන්ඩර්ස් දෙන්නගේ පැමිණීමත් එක්ක අර ඒ කට්ටියට දෙන්න පුළුවන් ඉම්පැක්ට් එක වැඩි වෙනවා. ඒකත් එක්ක තුෂාරට 2011 වර්ල්ඩ් කප් එකේ ක්‍රීඩා කරන්න හම්බ වෙන්නේ නැහැ. අපි 2007-11 කම්පෙයාර් කරොත් ස්කොඩ් එක ගාන කවුද වෙනස්කම්? මුලින්ම අර කියපු තිසර සහ ඇන්ජලෝ මැතිව්ස් ඊට අමතරව කියන්න බැරි වුණා සනත් එළියට යද්දී මේ පොසිෂන් එකට ගියා මිඩ්ල් ඕඩර් එකේ ඉඳන් තිලකරත්න දිල්ෂාන් ජයසූරියම නොවුණත් ජයසූරියට සමානව ඕල් රවුන්ඩර් කෙනෙක් විදියටත් අර ඕපනින් ලයික් ටු ලයික් ඇවිල්ලා රිප්ලේස්මන්ට් එක. ඔව් බොහෝ දුරට ඉතින් ඒත් එක්ක ওই වෙනස්කම් ගැන කිව්වොත් ඊට අමතරව තිලාන් සමරවීර බැට්ස්මන් කෙනෙක් විදියට ටීම් එකට ආව 2011 මම තිලාන් 2009 10 වගේ කාලේ එන්නේ එයාගේ බැටින් ෆෝම් එක ටෙස්ට් මැචස් වල හොඳටම තිබිච්ච කාලේ අර පාකිස්තාන් අටැක් එකකදී එයා තුවාල වෙනවා ඒත් එක්ක මම හිතන්නේ පොඩ්ඩක් අර උපරිම තලයේ තිබිච්ච ෆෝම් එක චුට්ටක් විතර මේ අර එයාට මම හිතන්නේ තවත් ඉස්සරහට යන්න තිබිච්ච එකෙන් පොඩි බ්‍රේක් එකක් වෙනවා. හැබැයි තිලාන් එයා සාමාන්‍යයෙන් ශ්‍රී ලංකන් විදියට පොඩ්ඩක් වෙනස් කරලා ටිකක් කයින් ස්කෝර් කරන්න ගත්තා. ඉතින් ඒත් එක මම හිතන්නේ සෙන්චරිකුත් ගහනවා ලංකාවේ තිබිච්ච ODI එක නිව්සීලන්ත ඒකත් එක තිලාන් ටීම් එකට එනවා. ඊට අමතරව මට වෙනස්කම් විදිහට අජන්ත වෙන්ඩිස් 2007 හිටියේ නැති ක්‍රීඩකයෙක් 2011 වර්ල්ඩ් කප් එක වෙද්දී නවා. ඊට අමතරව ස්පින් එක රංගන හේරතුත් හිටියේ නේ. රංගන හේරතුත් අර එයාගේ කම්බැක් එකත් එක්ක එහෙම ODI සෙටප් එකටත් එකතු වෙනවා. ඉතින් මට මතක විදිහට ওই ටික තමයි මේ ලොකු වෙනස්කම් විදිහට තියෙන්නේ. ඔතන පොඩි කන්ට්‍රෝවර්ෂල් මේ චේන්ජ් එකකුත් දෙනවා 2007-11 අතරේ මං හිතන්නේ කපු ගෙදර මුලින්ම try කරන්නේත් ඔය කාලේ තමයි අර බ්‍රෙට්ලිට මට මතක නැහැ ඊට කලින්ද කියලා මේ මුලින්ම කපු ගෙදරට කපු ගෙදර 2007 වර්ල්ඩ් කප් එක සෙල්ලම් කරාද මට නෑ 2007 ශ්‍රී ලංකාවේ හැබැයි ඒ විදිහට පස්සේ හැබැයි ටීම් එකට ඇවිල්ලා ඉවර ඒ වෙද්දී 2006 5 වගේ කාලේ තමයි අර බ්‍රෙට්ලිට 6 දෙයක් ගහලා ඉන්නේ. මේ කපු ගෙදර කොහොමත් අර එක දිගට ටීම් එකේ හිටියා කියන්නත් බෑ. එයාට chances දුන්නේ නැත්තේ නෑ chances දුන්න හැබැයි එයා එතනින් උපරිම ගත්තේ නෑ. අර අපේ අර ප්ලේයර්ස්ලා ඉන්නවනේ තියෙන ටැලන්ට් එකට සාධාරණය කරන්න බැරි වෙච්ච එක ක්‍රීඩකෙක් තමයි ඉතින් මේ කපු ගෙදරත් කොහොම හරි මේ ස්කොඩ් එකට ඉන්නවා. අපි කපු ගෙදර ගැන කතා කරද්දී පොඩි දෙයක් කියලා ඉන්නම් ගන්න මේ 2007-11 අතර කාලේ මට මතක නම් මේ අජන්ත මෙන්ඩිස් ඩෙබියුට් කරන මේ වෙස්ට් ඉන්ඩීස් ODI ටිකේ එයා හොඳට මේ 50 ටිකක් එහෙම ගහනවා. එකක 90 ගානක් යනවා මම. 90 ගානක් ගහනවා. ඒ කියන්නේ මේ එයා සෑහෙන මේ හොඳට බැට් කරනවා ඒකේ. එයාගෙන් අපි පටන් ගන්න හැබැයි එයාගේ ෆෝම් එක පල්ලෙහාට යන එකත් එක තිලින කණ්ඩම්බිත් එතෙන්ට එනවට මතක නම්. තිලින කණ්ඩම්බි චාමර කපු ගෙදර ඇවිල්ලා අන්තිමට තිලාන් සමරේරේ පොසිෂන් එක ඕන් කරනවා ඇන්ජලෝ මැතිව්ස් ඒමත් එක්ක අනිත් කට්ටියට chances නැති වෙනවා.
හැබැයි චාමර සිල්ලා ලොකු දෙයක් මතක දෙයක් කරන්නේ 2007 2011 කාලේ මතක 2009 T20 World Cup එකත් ගහනවා ලොකුවට මේ කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි චාමර සිල්ලා කොහොම හරි 2007 World Cup එකකින් 2011 වෙනකන් ටීම් එකේ තැන තියා ගන්නවා. ඒ වගේම චාමර කපු ගෙදර කොහොම හරි 15ට එනවා. ඔතන පොඩි කන්ට්‍රවර්ෂල් කතාවක් ගියා. සමහරට එක්ස්පීරියන්ස් වෙන්නේ නැති මැට එක. මොකද ඔතන කණ්ඩම්බියෝ අරන් යන්න තිබ්බා වගේ කතාවක් මට මතකයි ඒ කාලේ මේ තිබ්බා. මොකද ඔය බැට්ස්මන් ඔය අරගෙන එක්ස්ට්‍රා බැට්ස්මන් චාමර සිල්ලා සෙල්ලම් කරන පොසිෂන් එකෙන් වර්ල්ඩ් කප් එක පුරාවටම නිකන් ෆ්‍රී පාස් එකක් වගේ තමයි. ලොකුවට ලකුණු වෙන්නේ නැහැ. හැබැයි ඕක හයිලයිට් වෙන්නේ නැහැ. මොකද අනිත් තරංග දිල්ෂාන් සංගක්කාර මහිල টොප් 10 වල ඉන්නවා රන්ස් කහපු. එහෙත් බැලුවොත් තිලාන් වැදින් ඇවිල්ලා ගහලා දෙනවා. නැත්නම් මැතිව්ස් ඉවර කරනවා සෙමි ෆයිනල් එක කරා. ඔව්. ඉතින් ස්කොඩ් එක ගැන ඕකයි අපි යමු වර්ල්ඩ් කප් එකට. ඔව්. විශේෂයෙන් කියන්න ඕන අනිත් එක මේ මේ මැචස් වලට යන්න කලින් මේ වර්ල්ඩ් කප් එක මං හිතන්නේ සෑහෙන කාලයකට පස්සේ අර ටීම්ස් කිහිපයකට chances තිබිච්ච එකක්. මොකද මීට කලින් වර්ල්ඩ් කප් අරන් බැලුවොත් ඔස්ට්‍රේලියා අනිවාර්යෙන් ඩොමිනන්ට් ටීම් එක. අනිත් ඒගොල්ලොත් එක ෆයිනල් එන්නේ කවුද කියන මේක තමයි තිබුණේ. එතනින් එහා මොකද 96 ඉඳන් 2007 වෙනකම් එක දිගට ෆයිනල්ස් 4ක් සෙල්ලම් කරපු ටීම් එක. ඒගොල්ලෝ පරද්දනවා කියන එක මං හිතන්නේ මේ අර ඉදා දවසේ chance එකක් ආවොත් ඇරෙන්න මං හිතන්නේ 2099 පස්සේ ඒගොල්ලෝ පෙරදිලම නැහැ වර්ල්ඩ් කප් මැච් එකක් 2011 වෙනකම්. එතන ඉඳලා පළවෙනි පාර පරදින්. ඉතින් ඒ වෙනසත් එක්ක මං හිතන්නේ ඉන්දියාව ලංකාව ඔස්ට්‍රේලියාවට chances තිබුණා අර ඊතරම් ස්ට්‍රෝං නොවුණත්. ටීම්ස් 5-6ක් එහෙම හිටියා මේ ඉස්සරහට යන්න පුළුවන්. ලංකාව ඉන්දියාව උඩම හිටියේ මොකද මේ ෆේවරිට්ස්ලා විදියට තමයි ලංකාව යන්නේ 2011 වර්ල්ඩ් කප් එකට. 2007 වගේ අපේ නෙවෙයි 2007 අපි ෆේවරිට්ස්ලා නෙමෙයි. ඔව් ඊට කලින් මේ මම දන්නේ කලින් සීරීස් එකත් මම හිතන්නේ ඉන්දියාවත් එක්ක මම 2004 යන්න කලින් ශ්‍රී ලංකාවට ගියේ එතනත් පෙරදිලා පරදිලා මේ යන්නේ. ඊට කලින් තිබිච්ච චැම්පියන්ස් ට්‍රෝෆි එකත් මම හිතන්නේ අපි ක්වොලිෆයිස් ශ්‍රී ලංකාවට 2006 ඉන්දියාවේ තිබිච්ච ඉතින් ඊට වඩා සම්පූර්ණ වෙනස් තත්ත්වයක් මම හිතන්නේ අර හොඳට ප්ලෑනින් එක්ක ගිය මේකක් අර පොසිෂන්ස් දෙක තුනක් කරන්නේ. ඒ වුණාට අර ශ්‍රී ලංකන් 11 මම හිතන්නේ පොදුරට අපේ කන්ෆර්ම් තත්ත්වයක් එක්ක ෆයිනල් එකට ගියේ. උතන තව පොඩි ඉෂුව එකකට තිබ්බේ මම හිතන්නේ මුරලීගේ අන්තිම කාලේ මේ ඉන්ජරිස් සෑහෙන තිබුණා. ඒ ඇරෙන්න මම හිතන්නේ අපි සෑහෙන සෙටල් ටීම් එකක් විදිහට වර්ල්ඩ් කප් එකට ගියේ. ඉතින් අපි පළවෙනි මැච් එකට යන් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ ලංකාවේ අලුත් ග්‍රවුන්ඩ් එකක්. වර්ල්ඩ් කප් එකටම ගිහලා ග්‍රවුන්ඩ් දෙකක් හැදෙනවා. පල්ලේ කැලේ සහ හම්බන්තොට සූරිවැව මේක තියෙන මම දන්නේ හම්බන්තොට පළවෙනි තරඟේ තියෙන්නේ. කැනඩා කණ්ඩායමත් එක්ක තියෙන්නේ මේ ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේ ලේසියෙන් තරඟේ ජයග්‍රහණය කරනවා. පළවෙනිට පන්දුවට පහර දීලා අපි ලකුණු 332ක් ලබා ගන්නවා කඩලු 7කට. පිළිතුරු විදියට කැනඩා කණ්ඩායම ලබා ගන්න පුළුවන් ලකුණු 122ක් විතරයි. පර්ෆෝමන්ස් පැත්තෙන් ගත්තොත් දිලිෂාන් 50ක් ගහනවා. ඊට පස්සේ සංගක්කාර 92යි මහල 100යි. අර උපරිම පළ නෙලා ගන්නවා. මේ ස්ට්‍රයික් රේට් එක සෑහෙන වැඩියෙන් තියාගෙන තමයි ලකුණු ටික ගහන්නේ. මේ බෝලින් පැත්තට ගියත් ලොකු චැලෙන්ජ් එකක් මේ කැනඩා කණ්ඩායමෙන් එන්නේ නැහැ. ඒවත් එක්ක ඕකේ මට මේ පොඩ්ඩක් අපි මේ මැච් එක ඊළඟ මැච් එකේදී කතා කරමු. මේ ලසිත් මාලිංග පළවෙනි මැච් දෙකම සෙල්ලම් කරේ නැහැ. මට ලොකු මතකයක් නැහැ ඉන්ජරි කන්සර්න් එකක් හින්දාද නැත්නම් පොඩ්ඩක් රෙස්ට් කරලා මේව කරන්නද කියලා. මට මතකයක් තියනවාද? නෑ මට සෙල්ලම් කරේ නැහැ කියලා මතකයි. මට හිතෙන්නේ එයාගේ අර එයා මේ සෙල්ලම් කරා දිගටම එයාව ටිකක් මැනේජ් කරා වගේ දෙයක් මට හිතෙන්නේ වර්ල්ඩ් කප් එක වෙද්දි. මොකද ඔතන පාස් බෝලර්ස්ලා ගහන්නේ දිල්හාර කුලසේකර මාලිංග. ඒකට ගොඩාක් ලංකාවේ මැචස් ගහද්දි පාස් බෝලර්ස්ලා දෙන්නෙක් ඕන වෙන්නේ අපිට තිසර පෙරේරා සහ නුවන් කුලසේකරගෙන් ඕක තිසර පෙරේරා සහ ඇන්ජලෝ මැතිව්ස්ගෙන් ඕක මේ බේර ගන්න පුළුවන් හින්දා. මට තේරෙන විදිහ තමයි අර එයා ගොඩාක් මැනේජ් කරලා සෙල්ලම් කරා සහ ඊච් ඔපෝනන්ට් ප්ලෑන් එකක් තිබ්බා. මං හිතන්නේ අපි පාත් එක ඩිෆයින් කළ දේ අපි මෙහෙමයි යන්නේ කියලා. ඒතර අවශ්‍යම තරඟ විතරක් මාලිංගගෙන් ප්‍රයෝජන ගත්තා වගේ දෙයක් තමයි මට නම් හිතුනේ. මේ මැච් එකේ ලොකුට කතා කරන්න දෙයක් නැහැ. එතනින් පස්සේ අපි සෙල්ලම් කරේ පාකිස්තානෙ. පාකිස්තානෙත් එක්ක. පොඩි ප්‍රශ්නයක් වෙච්ච මැච් එකක්. කොහොමද මේ අන්තිම වෙනකම්ම තරඟය අරන් ගියා. මේ ඒත් ජයග්‍රහණය කරන්න බැරි වුණා. පාකිස්තාන කණ්ඩායම මේ හොඳට සෙල්ලම් කරනවා. ඕකේ මම හිතන්නේ ප්‍රේමදාසගේ තියෙන්නේ ඔක්කොම මේ වාසිය යන්නේ පාකිස්තානයේ ටොස් එක මුලින් දිනනවා. බැට් කරන්න තීරණය කරාම සාමාන්‍යයෙන් ඒ කාලේ වගේම තමයි ප්‍රේමදාසයේ ලොකු වෙනසක් නැහැ. මේ බැට් කළා 250ට වඩා දාන්න පුළුවන් නම් ඕල්මෝස්ට් ගේම් එක දිනුම් වගේ තියෙන්නේ. ওই මැච් එකෙත් මාලිංග සෙල්ලම් කරේ නැහැ.
නෝ මාලින් සෙල්ලම් ඊට කරන්නේ පස්සේ නෑ මේකේ. ඉතින් 277ක් ගහනවා අපිට ඕවර් 50ට. ওই 277 ගහද්දී අපේ බෝලිං ගැන බැලුවොත් එහෙම කුලසේකරට ඕවර් 10ට 64ක් ගහනවා නෝ විකට්. තිසර පෙරට ඕවර් 9ට 62යි විකට් දෙකයි. එතකොට ඒ දෙන්න තමයි ඕපනින් බෝලර්ස්ලා. ඇන්ජලෝ මැතිව්ස් ඕවර් 10 56කට දානවා එක කඩොල්ලයි. මුරලිදරන්ට පොඩ්ඩක් හිර වෙනවා 35යි ගහන්නේ ඕවර් 10ට එක විකට් එකයි. හේරත්ට තමයි හේරත්ත මේක සෙල්ලම් කරනවා මම හිතන්නේ ඇන්ජලෝ මේ අජන්ත මෙන්ඩිස් නැතුව හේරත්ගෙන් සෙල්ලම් කරන්න හේතුව ඒ කාලෙ වෙද්දී අර අජන්ත මෙන්ඩිස්ගේ තිබ්බ මිස්ට්‍රි එක ගිහිලා තිබ්බේ ස්පෙෂලි ඒෂියන් කන්ට්‍රීස් වලට. ඉන්දියා පාකිස්තාන් කියන්නේ මේ හොඳටම අජන්ත මෙන්ඩිස් සෙල්ලම් කරන ටීම්. එතකොට අර අපිට තිබ්බ ඒ කාලේ පොඩි ෆීලිං එක මෙන්ඩිස් ගහන්නේ සුදු මහත්තුරුන් එක්ක විතරයි වගේ කතාවක් ඒ කාලේ තිබ්බා. ඉතින් මේ අජන්ත මෙන්ඩිස් සෙල්ලම් කරන්නේ හේරත් සෙල්ලම් ඒකත් කරනවා. එක්ක මම හිතන්නේ හේරත් පාකිස්තානෙත් එක්ක හොඳටම කරා දිගටම. ඒකත් එක හේතුවක් වෙන්නේ. 2009 ගේ කම්බෑක් එකත් එක්ක. ඉතින් එතනින් ගිය එක ඊට පස්සේ මම හිතන්නේ අපි මේ සාමාන්‍ය මැච් එකේ සාමාන්‍ය මට්ටමේ හොඳ ස්ටාර්ට් එකක් ගන්නවා. මේ මුල් කීපර් දෙනා තරංග රන්සත් මේ දිල්ෂාන් මනේ ඕපනින් පාර්ට්නර්ෂිප් එක 50 පන්නිලා දානවා මට මතකයි 70 76ක් හැබැයි 76ක් ගහන ඕවර් 14කට මේ ගේම් එක අතේ තියෙන්නේ මේ හැබැයි මම හිතන්නේ ආෆ්ටර් ඩී තමයි පොඩ්ඩක් ගේම් එක වෙනස් කරන්න නැත්නම් ඇවිල්ලා මේ දිල්ෂාන් විකට් එක ගන්නවා සංගක්කාර තිලාන් සමරවීරගේ විකට් එක අර එක ළඟ මට මතකයි විකට් දෙකක් යනවා තිලානුයි සංඝාටි තිලානුයි මහේලා හරි මට මතක නැහැ එහෙම යනවා ඊට පස්සේ මැකියුස්ටත් ලොකු දෙයක් කරන්න වෙන්නේ නැහැ. හැබැයි එහෙම ගිහිල්ලත් අන්තිමට අපි මැච් එක අදන් යනවා චාමර්සිල්ල මම හිතන්නේ මේ වර්ල්ඩ් කප් එකේ ගහන එකම හාෆ් සෙන්චරි එක සහ කුලසේකර පොඩි try එකක් දෙන මැච් එකේ ගොඩ දාන්න. හැබැයි ඉතින් ඔතන මේ පොඩි දෙයක් කියලා ඉන්න ඕන ගන්නේ අපි කිව්වනේ අර ෆ්‍රී පාස් එකක් තිබ්බ ප්ලේයර් තමයි ජාමර් සිල්වා කියලා. දැන් කට්ටිය ඕක හඬ බල්ලගේ ඇයි මේකේ 57ක් ගහලා තියෙනවනේ කියලා. හැබැයි ඔය ගත්ත ස්ටාර්ට් එකත් එක්ක විකට් ටික වැටුනම චාමර සිල්වාගෙන් තමයි හිර වෙන්නේ. ඔය පොඩ්ඩක් මැච් එක මතක නම් චාමර සිල්වා ඇදන් යනවා. හැබැයි එයා ඒ අර මුලින් ගත්තු අර මේ ඩොට් බෝල් ප්‍රෙෂර් එකට අනිත් පැත්තෙන් එයාට මේ මැච් එක ඉවර කරන්න බැරි වෙනවා. ඒක තමයි ඇත්තටම අන්තිමට මේ උතන වෙනස වෙන්නේ. මොකද මුල ලකුණු අපි හොඳට ගහනවා. ඒකට චාමර් සිල්වා එද්දී ආ එතන මැතිව්ස් එක්ක අනිත් පැත්තේ සෙල්ලම් කරන්නේ මැතිව්ස් මං හිතන්නේ ගහන්න ගිහිල්ලා අවුට් වෙන්නේ. මොකද ස්ට්‍රයික් රේට් එක අනිත් පැත්තේ වැඩි වෙනවා. චාමර සිල්වා 57ක් ගහනවා බෝල් 78ක්. එතන මම හිතන්නේ පොඩ්ඩක් කියන්න පුළුවන් විකට් ටිකක් එක ළඟ ගිය එකත් ඒකට එක හේතුවක් වෙන්න පුළුවන් කියලා. ඊළඟ මැච් එක කෙන්යාවත් එක්ක මම බලන්න ගිය මැච් එක. මාලිංග එන්නේ ඒක තමයිනේ මාලිගයේ කම්බැක් මැච් එක පළවෙනි මැච් එකේ හැට්‍රික් එකක් එක්ක විකට් 6ක් ගන්නවා. මැච් එක බලන්න යන chance එකක් හම්බුණා. මේ ඒක ඇත්තටම ලොකු කොට කතා කරන්න දෙයක් නැහැ. මාලිගයේ හැට්‍රික් එකයි විකට් 6යි මම හිතන්නේ අපි එක විකට් එකක් හරි දෙකක් හරි යද්දි එක විකට් එකකින් මැච් එක ඉවර කරනවා. ඕවර් 20ක් එන්නත් කලින් 140 ගානක් චේස් කරනවා. චැලෙන්ජර් තිබිච්ච මැච් එක නෙවෙයි ඇත්තටම මේ ඊට පස්සේ මම හිතන්නේ ඕස්ට්‍රේලියා මැච් එක කෙත්තාරාමේ තමයි පොඩ්ඩක් සෑහෙන අර අපිට මේ චැලෙන්ජ් එකක් තියෙන මැච් එක ඇත්තටම ගෲප් ස්ටේජ් එකේ මොකද පාකිස්තාන් එකත් එක්ක පෙරදිලා අපි පොඩ්ඩක් ප්‍රෙෂර් පිට එන්නේ. අපි මේක පෙරදුනොත් එහෙම නිව්සීලන්ත එක අනිවාර්යයෙන්ම දිනන්න වෙනවා. මේ ඔක ගහද්දිත් ඒක තේරුණා නේ ගායි මට මතක නැහැ ඔයාලට මතක මැච් එක බලද්දි මේ පොඩ්ඩක් රිස්ක් එක අඩුවෙන් අරගෙන නිකන් ඉඳලා ඒ වගේ ලකුණු ගහන තත්ත්වයක් තිබ්බා. ගියා මතක ඇති දිල්ෂානුයි ෂෝන් ටේට් එක නේද පොඩි එකක් ගියේ කතා බහක් දිල්ෂාට ලොකුට ස්කෝර් කරන්න ඕනේ නැත්නම් එයා අවුට් උනේ කාටද ටේට්ටමයි. ටේට්ටම තමයි අවුට් හැබැයි මං හිතන්නේ මේ සෙල්ලම් කරා නම් අපිට හොඳ මැච් එකක් බලන්න තිබ්බා. ඉවෙන්දී අර අපේ මුල් විකට් එක ගියාට පස්සේ සංගයි තිලානුයි මම හිතන්නේ බැට් කර කර හිටියේ වැස්සෙද්දි ඕවර් 32කට අපි 140 ගානයි විකට් 3යි දෙන්නම සංඝ 70 ගානක් ඒ විදිහට නොට් අවුට් තිලානු රන්ස් 4ට ඇවිල්ලා හිටියේ. මම හිතනවා සෙල්ලම් කරා නම් අපිට හොඳ මැච් එකක් බලන්න තිබුණා. මොකද අපේ බෝලර්ස්ලත් මේ එක්ක කියනෝනේ ස්ටීව් ස්මිත් සෙල්ලම් කරනවා ලෙග් ස්පිනර් يعني ස්පිනර් විදියට යාළගේ ස්පිනර් දෙන්නයි ගහන්නේ අර ක්‍රේජ් මට ජේසන් ක්‍රේජා සහ ස්ටීව් ස්මිත් බෝලේ කපනවා මේ ෂේන් වොන් වගේ ඔය මැච් එකේ මට මතක නැහැ මොකද ඔය පිච් එක දීලා තිබ්බේ හොඳටම කැපෙන පිච් එකක් දීලා තිබ්බේ අපේ මේ ස්පින් තුනක් සෙල්ලම් කරනවා රංගන හේරත් අජන්ත මෙන්ඩිස් මුරලිදරන් දිල්ෂාන් ඔය හතරම සෙල්ලම් කරා ඒකට ගොඩාක් දුරට ඕක 200ට වඩා ගහගත්තා නම් මේ තරගය ලොකු තරගයක් බලා ගන්න තිබ්බා. අපි අර කෙත්තාරාමේ ගැන මේ වර්තමානයේ කතා කරන විදිහම කෙත්තාරාමයක් තමයි. ඉතින් වෙනසකට තියෙන්නේ ඕකේ ගැහුවත් මැච් එකක් දිනවන්න පුළුවන් සහ උතනින් පිට ගැහුවත් මැච් එක දිනවන්න පුළුවන් ටීම් එකක් අපිට හිටියා. ඉතින් හොඳට අර මේ ප්ලෑන් එක බලන්න දැන් අපි ඕස්ට්‍රේලියාවත් එක්ක කෙත්තාරාමේ දීලා ස්පින් ෆ්‍රෙන්ඩ්ලි ෆෙචර්ස් දීලා දිනන්න බලන එක වර්ල්ඩ් කප් එක හරි. මොකද අපිට ඕස්ට්‍රේලියාවත් එක්ක ෆාස්ට් බෝලින් පිච් එක දිනන්න අමාරුයිනේ. ඒක තමයි හෝම් ඇඩ්වාන්ටේජ් යූස් කිරීම කියන්නේ. හැබැයි මේ බංග්ලාදේශයේ වෙස්ට් ඉන්ඩීසුයි හැම එකත් එක්කම මේ කුඹුරක ගහලා යන්තම් දිනාගෙන පොඩි ශ්‍රයන් වින්දනයක් ලැබුව එක නෙමෙයි. ඒකත් පොඩ්ඩක් කියලා යමු.
එතනින් ඉස්සරහට. ඕකන මට මතකන ඒ කාලේ මේ ICC ගෙන්ද පිච්චවලට මොක්කරි දැන් කරන්න වගේ මේක තිබුණද නැත්තන් අර කෙලින්ම අපේ දෙත තිබුණ කියන එක. මම හිතන්නේ ලොකුවට මේ වගේ එහෙම තිබ්බේ නෑ හෝම් කන්ඩිෂන්ස් තමයි තිබ්බේ අපි ඒක හොඳටම යුටිලයිස් කරා මට මතක නම් ඒ කාලේ වෙද්දි. තනින් පස්සේ ඒ මැච් එක එහෙම සිම්බාබ්වෙත් එක්කනේ. සිම්බාබ්වෙත් සිම්බාබ්වෙත් එක්ක දිල්ෂාන්ගේ මැච් එක අර පල්ලේ ගැලේ ප්‍රින්ස් කියලා පොඩ්ඩක් මේ කියන්න පටන් ගන්නෙත් මේවත් එක්ක තමයි. අර 144ක් ගහනවා මට මතක විදිහටනේ. එත් එක තරංග අනිත් පැත්තෙන් 130 ගණක් ගහනවා. හ්ම්. 200 ලකුණු 282ක ඕපනින් පාර්ට්නර්ෂිප් එකක්. මම දැන් ඒ වෙදි වර්ල්ඩ් කප් රෙකෝඩ් එකක් වෙන්නත් මට මතක නැහැ හරියට වෙන්න පුළුවන් හුඟක් වෙලාවට ඕපනින් විකට් එකට. ඊට පස්සේ ඒ ගාන කළා අපි ලකුණු 327යි විකට් 6යි දිල්ෂාන් අනිත් පැත්තෙන් ඇවිල්ලා හෝල්ඩ් කරලා විකට් 4ක් ගන්නවා. හ්ම්. දිල්ෂාන් විකට් 4ක් ගනිද්දී මුරලි 3කුත් මැතිව්ස් විකට් 2කුත් තරම්. මම දැන් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ලොකු මාජින් එකක් තියන් අපි මැච් එක දිනලා මේ මැච් එක පාලි කරේ. පල්ලේ ගැලේ ප්‍රින්ස්ගේ මේ මම පල්ලේ ගැලේ පළවෙනි මැච් එක දුන්න අපි සෙල්ලම් ඊට කලින් එකක් ගැහුවද කියලා මතකයක් නෑ. නෑ පළවෙනි මැච් එකේ. අපි සෙල්ලම් කරු පළවෙනි මැච් එක. ඕකේ තමයි දිල්ෂාන් මට මතක විදිහට අර මේ දිගටම දිල්ෂාන් පල්ලේ ගැලේ ওই විදිහට perform කරනවා. ඒක මට හොඳ මතකයක් තියෙනවා ඒ කාලේ. අර පල්ලේ ගැලේ ගහනවා දිල්ෂාන් වගේ කතාවක් තිබ්බා. ඊට පස්සේ ඕකත් උතනින් එක්ක මම හිතන්නේ අපි තරඟ 3ක් දිනලා ඉන්නේ. 3ක් දිනලා එකක් ඩ්‍රෝ තරඟ 5ක් සෙල්ලම් කරලා 3ක් දිනලා එකක් ඩ්‍රෝ අපි ක්වොලිෆයිඩ් නේ. ඕකේ මේ ඔය වෙද්දි යනවා ඒත් එක්ක ඊළඟ මැච් එකට අපි යන්නේ මේ ලංකාවේ පිටට ඉන්දියාව. සෑහෙන මම හිතන්නේ මේ ටූර්නමන්ට් එක ඉස්සරහ ගැනත් හිතලා අපිට වැදගත් මැච් එකක් ෆයිනල් එක සෙල්ලම් කරන්න තිබිච්ච රවුන්ඩ් එක මුම්බායි වල නිව්සීලන්ඩ් එක සෙල්ලම් කරේ. අපි එකක් කොහොම හරි දිනනවා. මේ මැච් එකේ මම හිතන්නේ මේ අපි ෆස්ට් බැට් කරලා සංඝ 100ක් ගහනවා මට මතක විදියට. මුරලිත් සෑහෙන දුරට විකට් අතරට එනවා. මම හිතන්නේ රෑ පොඩ්ඩක් පින්න තිබුණානේ. ඕක ගැන පින් තියෙන ඕක ගැන මතක නම් මේ මුරලි අර ලෙජන්ඩ්ස් වැඩසටහනේ මුරලිගේ ඉන්ටර්විව් එකක් තියෙනවා ඕක ගැන කතා කරන. මුරලි කියනවා මේ එයා කිව්වා 2011 වර්ල්ඩ් කප් එකේ ෆයිනල් එක ගැන එයා පොඩ්ඩක් කතා කරනවා. අපි ෆයිනල් එකට ආව මේ කියන්න. එයා කියනවා එයා ඒ ඩිසිෂන් එකට හේතුව කියන්නේ ඔන්න ඔය මැච් එක ගැන. ඒ මැච් එකේ එයා කියනවා අපි මේ මුලින් බැට් කරලා 260 ගාණක් ගහනවා නිව්සීලන්ඩ් එක්ක. ඊට පස්සේ අපි පවර් ප්ලේ එකේ විකට් ටිකක් ගන්නවා. නිව්සීලන්ඩ් ගහද්දි එයා කියපු කතාව හරිය. මම දැන් එයාලා ඕවර් 20 වෙද්දි 88ට 4ක් වගේ ඉන්නේ. පළවෙනි විකට් 33 දියනවා. හැබැයි ඊට පස්සේ පින්නාවත් එක්ක මුකුත් බෝලේ වෙන්න ගත්තේ නෑ. හැබැයි නිව්සීලන්ඩ් වල අර টොප් බැට්ස්මන්ලා ටික ඇතුලේ පින්න එද්දි ඕල්රෙඩි දැවි ගිහලා හිට පින්නා. ලොකු දෙයක් එයාලට කරන්න වෙන්නේ නැහැ. මොකද ස්ටයිලිෂ් විතරයි මෙතන බැටර් කෙනෙක්ට ඉන්නේ. සහ යාලා අර ස්කිල් එක පැත්තෙන් ගත්තොත් එහෙම ලොකු නිව්සීලන්ඩ් ටීම් එක එච්චර ලොකු හිටර්ස්ලා හිටපු ටීම් එකක් නෙමෙයි. ඒ කාලේ හැටියට සාමාන්‍යයෙන් මේ සාමාන්‍ය ටීම් එකක් මැකලම් බෙන්ඩන් මැකලම් තමයි නවතින හිටර් කෙනෙක් විදිහට හිටියා. ජේකබ් බෝරම් සමහරක් වෙලාවට ජේකබ් බෝරම් හිටියා. හැබැයි ආසියාව තුළ ජේකබ් බෝරම් නේ සෑහෙන අසාර්ථක ප්‍රතිකාරයක් මේ ඒෂියන් කන්ඩිෂන්ස් වල. වර්ල්ඩ් කප් එකට ආවමත් ලොකුවට දෙයක් කරපු කෙනෙක් නෙමෙයි. ඔය ජෙසි රයිඩර් බ්‍රෙන්ඩන් මැකලම්ගෙන් තමයි යාලා මොකක් හරි කරා නම් සහ රොස් ටේලර් මේ ඔය මතකනම් පාකිස්තානට ලංකාවේදී සෑහෙන පල්ලේ ගැලේ තරගයක් දුන්න අර කම්රාන් අක්මාල්ට පින් සිද්ධ වෙන්න. ඕක අපේ පොයින්ට් එක තමයි වැන්කඩේට ඇවිල්ලා අපි සෙල්ලම් කරනවා. ඕකේ පින්න එනවා. පින්න ආවත් එක්කම මුරලිගේ පොයින්ට් එක තමයි අපිට දිනා ගන්න පුළුවන් වුණාට එයාට හිතුණා බෝල් කරද්දි පින්න ආවොත් බෝල් කරන්න අමාරු වෙනවා කියලා. ඒකෙන්ද එයා මුලින් ඉඳන්ම හිටියේ අපි මේ මුලින් බෝල් කරන්න ඕන කියන මතය කියලා වර්ල්ඩ් කප් ෆයිනල් එකේදී මුරලි කියනවා. ඔතනින් පස්සේ මේ අපි ගාන යන්නේ කෙලිම ක්වෝටර් ෆයිනල් එක තරඟ 6ක් සෙල්ලම් කරලා 4ක් දිනලා ඉන්නේ. එක තරඟයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. එකක් පරාජයටපත් වෙලා අපි පොයින්ට්ස් ටේබල් එකේ නම්බර් 2 ඉන්නේ. එක පාකිස්තාන් ඉන්නේ අපි නම්බර් 2 විදියට ඉන්නේ. ඒතර අපිට හම්බ වෙන්නේ ක්වෝටර් ෆයිනල් එක අනිත් පැත්තෙන් මට මතක නම්බර් 3 අනිත් ගෲප් එකේ නම්බර් 3 විදියට ඉන්න ටීම් එක තමයි හම්බ වෙන්නේ. අපි පොඩ්ඩක් ටීම්ස් ගැන කිව්වොත් එහෙම අපේ ගෲප් එකෙන් එන්නේ පාකිස්තාන්, ශ්‍රී ලංකා, ඔස්ට්‍රේලියා, නිව්සීලන්ඩ් නිව්සීලන්ඩ් ඔස්ට්‍රේලියා නිව්සීලන්ඩ් තමයි 3 ඉන්නේ. අනිත් පැත්තෙන් ගත්තොත් එහෙම අනිවාර්යෙන් ටේබල් ටොපර්ස්ලා ඉන්දියාව. ඉන්දියා, සවුත් අප්‍රිකා, ඉංග්ලන්ඩ්, වෙස්ට් ඉන්ඩීස්. මම මතකයි වෙස්ට් ඉන්ඩීස් තමයි පාකිස්තාන් එක්ක ගහන්නේ මේ ක්වෝටර් ෆයිනල් එක.
කොට ෆයිනල් එක ගැන කතා කරොත් ඉංගලන්ඩ් එක 96 කොට ෆයිනල් එකක් ගැහුවා මම මතකයි ඒකත් මේ ඊසි ගේම් එකක් වුණා අන්තිමට මේ ඒ පාරත් සමාන ඒ විදිහටම තමයි උනේ ඒ සමානව නෝ විකට් ගහනවා මේ ඕක මතක නම් මේ ඔක ජොනතන් ටොඩ් බැට් කරන ඕර 40 ගණන්ද කොහෙද ඔව් මේ සමහරකට ගහන තරමට හොඳයි වගේ. හොඳයි වගේ කතාවක් තිබ්බා ඒක ඔය තරගී වලලා ඒ දවස්වල අපි මේ ඩයලොග් ටීවී නෙමෙයිනේ නිකන් බට පොලන්ටනා එන්න බෑනේ ඒතර අයි channel එකේ මට මතක විදියට ඔය එනවනේ කමල් දේශප්‍රියලා කවුරු හරි එනවනේ කතා කරන්න එතකොට කිව්වා මේ මට මතක නැහැ කවුද කිව්වේ කියලා ආපු කෙනා කියනවා මට හිතෙන විදියට අපි මේ ජොනතන් රොට්ට අවුට් කරන්න නැතුව තව ටිකක් වෙලා තියන් ඉන්නවා ඒකට ලකුණු 10ක් විතර අඩුවට තරංගේ සීමා කරගන්න තිබ්බා කියලා කියනවා මේ සෑහෙන ලේසියට එයා බැට් කරපු බැට් විදියත් එක්ක මේ අපේ ස්පින් ඕවර්ස් 40ම යූස් කරනවා මං හිතන්නේ දිල්ෂාන්ගෙන් ඕපන් කරන්නේ ඔතන තව දෙයක් අපි කියන්න ඕන ඔය බැලුවොත් එම එක පාස් බෝල කෙනයි ගහන්නේ මැතිව්ස්ගෙන් තමයි මේ අලුත් බෝලේ යූස් කරන්නේ ගොඩක් වෙලා අලුත් බෝලේ සහ පාස් බෝල කෙනෙක් ඕන වුණොත් එහෙම ඔතන රෝල් එක හරියටම හේරත් මෙන්ඩිස් දිලිෂාන් කරනවා ඔගේ බොඩි මේ රස කතාවකුත් තියෙනවා මතක නම් අර මුරලිදරන්ගේ මේ මුරලිගේ ඉයන් මෝගන් බැට් කරනවා කැච් දෙකක් අතහරිනවා මැතිව්ස් එකයි හේරත් තිලා එකයි මුරලිට මේ තරහ යනවා සෑහෙන්න ඔය කැච් එක අතහැරියා ඔව් තිලාන්න එකයි තිලා තිලාන්න නෙමෙයි මැතිව්ස් අතාරින්නේ ඈත කැච් එක අනිත් එක හේරත් අතාරින්න මට මතක විදියට ලයින් එක මේ ලයින් එක නෙමෙයි මේ 30 යාඩ් සර්කල් එක. පොයින්ට් එකේ 38 පොයින්ට් එකේ ඉඳලා මේ තව chance එකක් දෙනවා මට මතක නැහැ අනිත් chance එක මොකද්ද කියලා chances තුනක් කොහොම හරි මෝගන්ගේ දෙනවා ඒත් ගහගන්න වෙන්නේ නැහැ 50 පොඩි අර ගහනවා. 50ක් ගහනකොට අපිට දැන් මේ ඕවර් 50 ඉවරදී තේරෙනවා මේක අපිට ඊසි දිනන්න පුළුවන් කියලා. හැබැයි මේ අපි හිතුවටත් වඩා ඊසි ගහනවා අර මේ යාළගේ ස්පින් කෙනෙක් හිටියන් දෙන අර ෆ්‍රෙඩ්වෙල් වගේ නමක් තියෙන ස්පිනර් කෙනෙක් මිනිහව වඩා ගන්නවා මේ ඕපනර්ස් වල එන්න හරිම ලේසියෙන් ගහනවා. ඩිව් එක ලොකෝට එන්නේ නැහැ ගෑන් මට හිතන්නේ මේ අර ක්වොලිටි එක තමයි බෝලේ ස්පිනර් කෙනෙක් උණ පරියට අර ලොකු දෙයක් තියෙන්නේ ග්‍රෑම් සෝන් හැබැයි සෙල්ලම් කරනවා ඒකට එයාටත් ලොකු දෙයක් කරගන්න වෙන්නේ නැහැ දාන ප්‍රෙෂර් එකත් එක්ක මේ පහසු දෙයක් ගන්න. ඕකේ ඔය විදි කියන්නත් ඕන මං හිතන්නේ මේ මුළු වර්ල්ඩ් කප් එකේම ලංකාවේ ඇතුළත තිබිච්ච වයිබ් එකත් එක්ක තන තන ස්ක්‍රීන් දාලා කට්ටිය මැච් බලන්න. මම හිතන්නේ හෝම් වර්ල්ඩ් කප් එකක් කියලා දැන් මට පොඩ්ඩක් කාලයකට කලින් තිබුණ හෝම් වර්ල්ඩ් කප් එක ඒකයි මේකයි අතර තිබින්නේ මම හිතන්නේ මේ ආත්පසින් වෙනස් තත්ත්වයක්. ඔය මම හිතන්නේ මේ මට මැචස් දෙක තුනක් බලන chance එක හම්බුණා. මේකත් ක්වාටර් ෆයිනල් එකක් ඊට පස්සේ සෙමි ෆයිනල් එක. අපි ඔහොම සෙමි ෆයිනල් එකට යන් අපිට හම්බ වෙන්නේ නවසීලන්තේ. අර මේ ක්වාටර් ෆයිනල් එක හා සමානයි මම හිතන්නේ මේ ෆස්ට් ඉනිස් එක. නිව්සීලන්ත මුලින් බැට් කරේ. හුඟක් ඒ වගේ යන්නේ ලොකුවට මේ ඒගොල්ලොන්ට කොයි වෙලාවකවත් ලොකු chance එකක් දෙන්නේ නැහැ රන්ස් වලට යන්න. මම හිතන්නේ අපි මැනේජබල් ගානක ඒගොල්ලෝ නවත්තලා මේ ඉතින්දි කියන්න ඕන මුරලිගේ ලංකාවේ සෙල්ලම් කරපු අන්තිම මැච් එක. එයා අන්තිම බෝලෙත් ටිකට් එකක් ගන්න මම හිතන්නේ ඒක රිවිව් කරලා ගන්න ජෙසි රයිඩද ඕරම් ස්කොට් ස්ටයිලිස් ක්‍රිකට් එක එයා ගගහ ඉන්නේ වෙලාවේ මේ ඇදගෙන යන්නේ 217යි ගහන්නේ අර ඉංග්ලන්ඩ් වලට චේස් කරපු එකත් එක පොඩ්ඩක් මේ අපි උඩ ඉන්නේ අපි හිතන්නේ එනේ ලේසියෙන් නිරන්න තිබ්බ තරගයක් විදිහට තමයි අපිට ඔළුවට ගෙන් කියන්න ඕන තිබ්බේ මං මේ මගේ මැච් එක බලන්න ගියා කියලා තරංග පාරවල් දෙකක් තුනක් ගහනවා නියම ටයිමින් තියෙද්දි ඒ වගේ ටයිමින් තියලා ගහපු පාරක ජෙසි රයිඩර් කැච් එකක් ගන්නවා මම හිතන්නේ මං ග්‍රවුන්ඩ් එකේ ඉඳන් බලපු මේ මාර්ම කැච් එකක්. එතනින් පස්සේ අපේ මම හිතා දිල්ෂානුයි සංගයි හොඳ පාර්ට්නර්ෂිප් එකක් තියලා අපි ඉස්සරහට අරන් යනවා. හැබැයි මැද ආයි පොඩ්ඩක් ඉර වෙනවා. මහේලට මම හිතන්නේ ලොකු දෙයක් කරන්න හරියට කියනවා නම් 32 ඕවර් 32කදී 160යි. ඒතර ඉතුරු 18ටම ලකුණු 60යි ගහන්න තියෙන්නේ. හැබැයි අර නිව්සීලන්ත කියන ටීම් එකේ තියෙන ෆයිටින් ස්පිරිට් එක එයාලා ඒ කාලේ ගත්ත ලොකුවට ස්කිල් තිබ්බ ටීම් එකක් නෙමෙයි. හැබැයි කන්ඩිෂන් එක අනුව හැමතිස්සෙම මට ෆයිට් මැච් එකක් අතාරින්න ඉතින් ෆයිට් කරන ටීම් එකක්. කාලයත් එක්ක එයාලගේ ස්කිල් ප්ලේයර්ස්ලා වැඩි වීමත් එක්ක දැන් එයාලා টොප් 3 අතර ඉන්නවා. හැමතිස්සෙම ටූර්නමන්ට් එකම. ඕකෙත් මේ එයාලා ඉන්න සීමිත ස්කිල් එකෙන් අර ලකුණු 60ට දෙන්න පුළුවන් ලොකුම ෆයිට් එක දෙනවා. මොකද ඔතන ලස්සනට ප්ලේ කරනවා මහේල ලෙෆ්ට් ආම් ස්පින් එකට විටෝරිගේ ගොඩක් වීක්. මං හිතන්නේ මහේල ස්පිනර් කෙනෙක්ට ඇඹරෙනවා මම දැකලා තියෙන්නේ ඔය ඩැනියල් විටෝරිට විතරයි. ලොකුවට ආපු ගමන් විටෝරි ගේනවා LBW. මේ ඒකත් එක්ක සංඝ ප්‍රෙෂර් එකට අප කට්ටයක් ගහනවා මේ අර මට බෝලගේ නමත් මතක නැහැ වැඩක් ඇති බෝලර්ස්ලා නෙමෙයි එක්කෙනෙක්වත්. ඒක විකට් එක ගිෆ්ට් කරනවා. ඔව් විකට් එක ගිෆ්ට් කරනවා. එතනින් එහාට ලොකු ප්‍රෙෂර් එකක් එනවා. හැබැයි මේ ඔකේ
මේ කියන්න අමතක වෙච්ච දෙයක් කොයි වෙද්දි ඇන්ජලෝ මැතිව්ස් ඉන්ජර්ඩ්. තිබ්බා එයා ඕවර් 6ක් දාලා තිබ්බ ලකුණු 27කට. මම දන්නේ හැබැයි මේ බැට් කරන්න එද්දි එන්නෙම රණ කෙනෙක් එක්කනේ. රණගෙන එකෙක් එන්නේ. මේ රණ විදියට එන්නේ කවුද කියන්නේ? මහේලනේ එන්නේ. මහේලනේ. අර ඒ වගේ ඔළුවක් මැද ඒ වෙලාවේ හිටපු එකත් මම හිතන්නේ සෑහෙන වටිනවා. තිලාන් මේ මැතිව්ස් දෙන්න තමයි මේ මැච් එක ඉවර කරන්නේ. කුමාරි යන්තම් ගොඩ දා ගන්නවා. හැබැයි අපි ඔතන පොඩ්ඩක් චාමර සිල්ලට පොඩි ක්‍රෙඩිට් එකක් දෙන්න ඕනේ. අර ඒ වෙලාව බ්ලොක් මැච් එකේ කන්ටෙක්ස්ට් එක දන්නේ නැත්නම් බැලු ස්කෝර් එක බලුවම බෝල් 25න් 13යි. ලොකු ඉම්පෝටන්ට් එකක් පේන්නේ නැහැ. හැබැයි ඒ වෙලාවේ මැච් එක බලපුවා එහාට ග්‍රවුන්ඩ් එකේ හිටපින තේරෙන්නේ ඒ වෙලාවේ තිබ්බ ප්‍රෙෂර් එක සංගාගේ විකට් එක යද්දි සෑහෙන ලොකු ප්‍රෙෂර් එකක් තිබ්බේ. පින් ඩ්‍රොප් සයිලන්ස් එකක් තිබ්බ ග්‍රවුන්ඩ් එකේ. එතන මොකද ඊට පස්සේ තිලානුත් ඔතන ගිහිපු ගමන් පොඩ්ඩක් විකට් එකට චාමරත් ගිහිපු ගමන් චාමර ෆෝම් එකේ නෑ කියලා දන්නවා. මැතිව්ස් ඉන්ජර්ඩ් කියලා දන්නවා පියදීනේ. එන කමෙන්ටේටර්ස්ලා කියලා තියෙන්නේ. එතකොට චාමරට ඇත්තටම පැත්තක් අල්ලගෙන එයා සෙල්ලම් කරනවා. එයා බවුන්ඩරිස් දෙකක් ගහනවා 13ට. ඒකෙන් තව ප්‍රෙෂර් එක මේ රිවර්ස් වෙන්නේ කට් එකක් ඕ ගහලායි ලේට් කට් එකකට මට මතක විදියට. ඔතන අනිත් එක තව ප්‍රශ්න වෙන්න මේ හේතුවක් අපි 160යි විකට් එකයි. ඊට පස්සේ මේ සංගවුට් වෙද්දී 169 විකට් 4. ඔයිත් එක්කම විකට් පස්වෙනි 4. විකට් එකත් යනවා ලකුණු 185ක් විතර වෙද්දී. ඒක චාමරගේ ළඟ විකට් එක යනවා 185යි. හැබැයි එතන එයා ඕවර්ස් 6ක් අදිනවා මේ තිලාන් එක්ක. එයා එක ළඟම නෙවෙයි. තිලාන්ට එක ළඟම නෙමෙයි. එයා පොඩක් අර මොමන්ටම් එක කට් කරලා දෙනවා. ඊට පස්සේ මැතිව්ස් ඇවිල්ලා අර මට මතක නැහැ තනි කකුලෙන් ගහනවා කියලා කියන්නේ ඉස්සරහට පැනලා හතරක් යනවා තනි කර තරගය අපේ පැත්තට ගන්නවා. මේ හැබැයි ඒ තරගයම තමයි අත්තර අපිට වර්ල්ඩ් කප් එක වෙනස් වෙන්න හේතුනේ. ඉතින් ඕල් ඉම්පෝර්ටන්ට් ෆයිනල් එක එනවා අප්‍රේල් 2 සෙනසුරාදාවක් මට මතක විදියට. සෙනසුරාදාවක් හෝ ඉරිදාවක් මේ මට මතකයි හෙන තිබ්බ හයිප් එක අර ඒ කාලේ අපේ මේ සයන්ස් කරපු සර්ුත් කියනවා අහනවා මේ ඇවිල්ලා උඹලා කොහොමද මේ මැච් එක බලන්නේ මේ තිරයක්වත් දාලා නැද්ද උඹලා සයන්ස් ඉගෙන ගන්න ළමයිනේ තිරයක් ගෙදර ගහලා වටේ පිටේ උන්න මැච් එක පෙන්නපන් ඒ වගේ ලෙවල් එකට මේ හයිප් එකක් තියෙනවා මට මතකයි ගාන මේ කොහරි මැච් එක පටන් ගන්න කලින් අපේ ගෙවල් ළඟ තරඟට ඔය ගෙදර පොත් රාක්කයක් හදන්න දීලා තිබ්බා. ඕක අරන් එන්න ගියාම මයි තාත්තයි ඉතින් අතින් උස්සගෙන දුර පාරේ ට්‍රීවිල් එකක්වත් කිසිම වාහනයක් තිබ්බේ නැහැ හොයාගන්න. ඔය මම කියන්නේ 12ට විතර. මුළු පාරම පාළුයි. අර මිනිස්සෙගේ කඩේ විතරයි තියෙන්නේ. අපි කොහොම හරි අතින් ඕක දෙන්න දෙපැත්තෙන් උස්සගෙන ආවා. මට හොඳට මතකයි ට්‍රීවිල් එකක් හොයාගන්න තිබ්බේ නැහැ. එච්චරට මේ පාර පාළුයි. මේ වෙද්දි මම හිතන්නේ අපි වර්ල්ඩ් කප් ෆයිනල් දෙකකුත් ඒ කියන්නේ 50 ඕවර් ෆයිනල් එකකුත් සෙල්ලම් කළා T20 ෆයිනල් එකකුත් සෙල්ලම් කළා හිටියේ දෙකම පෙරදිලා. ඒ වුණාට සෑහෙන බලාපොරොත්තු තිවිච් එකක් ඉන්දියාව අනිත් පැත්තෙන් හිටියේ මම හිතන්නේ මේ ඉන්දියාවයි අපි ඒ වෙද්දි අර එක්කෙනෙක් එකක් දෙන්නවා ඒ කියන්නේ ওই වගේ ඒකත් එක්ක මම හිතන්නේ ICC ඉවෙන්ට්ස් වල මම හිතන්නේ අපි ඉන්දියාවට ඒ වෙද්දි සෑහෙන උතර කළා තිබුණා. සහ ෆයිනල්ස් වල ඔය මතකයි වර්ල්ඩ් කප් එකට කලින් ඔය ෆයිනල් ස්ටැට් එකක් ගියා. අපි අන්තිමට ගහපු ෆයිනල්ස් පහෙන් හතරක් දිනුම් ඉන්දියාව එකයි දිනුම්. ඔය මයික්‍රොමැක්ස් කප් එකක් ගහනවා ඒසියා කප් ෆයිනල් එකක් එනවා. අර মালටි ටූර්නමන්ට් ෆයිනල්ස් වල අපි ඉදිරියෙන් හිටියා. හැබැයි එකම දේ ඉන්දියාවේ සෙල්ලම් කරේ මම හිතන්නේ මහේල පස්සේ කියපු ඉන්ටර්වියු එකක් තිබුණා ඒගොල්ලෝ වෝම් අප්ස් වලට යනකොට උනත් ඒ තිවිච් එන්වයරන්මන්ට් එක වයිබ් එක මම හිතන්නේ ඒ ක්‍රවුඩ් එක වෝම් අප්ස් වලදී තර සචින් සෙල්ලම් කර සචින්ගේ අන්තිම වර්ල්ඩ් කප් මැච් එකනේ සචින් කියන ඒ සද්ද වෝම් අප්ස් වලදී නම් තිබුණා කියලා මේ කොහොම හරි ඒ ප්‍රෙෂර් එක මේ පොඩ්ඩක් අපේ පැත්තට ආවා කියලා හිතුණා මම හිතන්නේ අපි ෆස්ට් බැට් කරද්දී ටොස් එකේ පොඩි ප්‍රශ්න වගේක් වුණා ඒකත් කියන්නේ මොනේ ඔක කට්ටිය සෑහෙන කන්ට්‍රවර්සි කියනවා සංඝට බයින කතාවක් මොකද ටොස් එක දෙපාරක් දානවා කෝල් එක ඇහෙන්නේ නැහැ කියලා අන්තිමට කොහොම හරි අපි ජයග්‍රහණය කරන ටොස් එක බැට් කරන්න ගන්නවා මට හිතෙනවා අපි ටොස් එක පැරදුනා නම් සමහරට මේ ප්‍රතිඵල වෙනස් වෙන තිබ්බද උතන කියන්න ඕන මම හිතන්නේ මැච් එකට යන්න කලින් අපේ මේ මැතිව්ස්ගේ ඉන්ජරියත් එක්ක සෑහෙන්න මේ වෙනස්කම් ටිකක් වුණා ඒක කතා කලින් නේ ඔය ස්කොඩ් එකේ අපි 15ක් සෙල්ලම් කරනවා ඔය 15න් දිල්හාර ප්‍රනාන්දු චාමර කපුගෙදර වර්ල්ඩ් කප් එකේම සෙල්ලම් කරන්නේ නැහැ මේ වෙනකන්. එයාලා බෙන්ච් එකේ ඉන්නේ. ඒක තමයි සයින් එකට හොඳ ටීම් එකක් කියන්නේ. මොකද ප්ලේස්ලා 15ම යූස් වෙන්නේ නැහැ. ඉන්න කට්ටියකින් ගේම් එක ගහගෙන යනවා. හැබැයි මැතිව්ස් ඉන්ජර්ඩ් වෙනවත් එක්කම අපි ඔයාලට මතක නම් කලින් කිව්ව විදිහට අපි ගොඩක් වෙලාවට ඔය අනිත් සෙකන්ඩ් පාස් බෝල විදිහට මැතිව්ස් සෙල්ලම් කළා. එයාගෙන් තමයි ඒ ටික හැන්ඩල් කරේ. සා නම්බර් 7 බැට්ස්මන් කෙනෙක් විදිහට මැතිව්ස් කෙනෙක් ටූ ගුඩ බැට්ස්මන්. ඒක එයා ඔප්පු කරා සෙමි ෆයිනල් එකේ. ඕකත් එක්ක අපිට ප්‍රශ්නයක් කරන අපි බැට්ස්මන් කෙනෙක් ගහනවද මැතිව්ස්ගේ තැනට. නැත්නම් තිසර පෙරේරාවත් වෙලින්ම ගෙනල්ලා ගහනවද තිසර පෙරේරා කියන්නේ සෑහෙන ආධුනික ක්‍රීඩකයෙක් කියවෙද්දි සාර විශ්වාස කරන්න පුළුවන් මට්ටමේ පිටිකඩුවෙන් නෙමෙයි බෝල් 10 ගාන ලකුණු 20ක් ගහලා දෙන්න පුළුවන්. හැබැයි
සමහරට විකට් 5ක් ගිහිල්ලා සෙමි ෆයිනල් එකේ යන සිටුේෂන් එකක් ආවොත් තරගය ඇදගෙන යන්න පුළුවන් කෙනෙක් විදිහට අර ජස්ම වෙත්තිය ට්‍රස්ට් එකක් තිබෙන්නේ තිසර ගැන. ඕකත් එක්ක අපි මට මතක විදිහට ලංකාවෙන් අරන් යනවා චමින්දවාස්, සුරාජ් චන්දීව් සහ සනත් ජයසූරිය ගැන කතා වෙන හැබැයි අරන් යන්නේ නැහැ. ජයසූරිය ගැනත් කතා වෙනවා. මෙතන මොකද ඉන්දියාව අර ජයසූරියනේ ඉන්දියාව. ඔක තමයි හේතුව. ඉන්දියාව කිව්වොත් ජයසූරියනේ. ඒ කාලේ ඒකින ජයසූරිය ගැන කතා වෙනවා. හැබැයි 2011 දී ජයසූරිය මම හිතන්නේ එහෙම කම්පිටිව් තරගයක් ශ්‍රී ලංකාවට පුළුවන් මට්ටමේ හිටපු ක්‍රීඩකයෙක් කියලා. මාත මේ සෙල්ලම් එන ගොඩක් කළා තිබු වෙලාවට අවුරුදු එකමාරක විතර සෙල්ලම් කළා තිබුණෙත් නැහැ. ODI. ඉතින් ඒකත් එක්ක අර නමට තියෙන බය ඉන්දියාවේ තියෙන සනත් ජයසූරියට. එහෙම කියලා මම හිතන අපේ බැටින් පැත්තේ ටොප් ඕඩර් එකේ එහෙම මේ සනත්ව රිප්ලේස් කරන්න කවුරුත් හිටියෙත් නැහැ. එහෙනම් ගහනවනේ මැදින්නේ ගහන්න වෙන්නේ. නෑ ඔතන සනත්ව කතා කරේ ගාන අර මැතිව්ස්ගේ පොසිෂන් එකට. මොකද ඔව්. එයා ශ්‍රී ලංකාවේ ඕල් රවුන්ඩර්නේ නම්බර් 7 මේ බෝලිං ඕල් රවුන්ඩර් කියන කෙනෙක් විදිහට තමයි මේ උතර ජයසූරිය ගෙනියන්නේ කතාව. වාස්ගේ මේකත් ඒ වගේම තත්ත්වයක් තිබුණේ වාසුත් 2008 ඉඳන් සෙල්ලම් කරලා නැහැ. ඒ වෙනකොට මම හිතන වාස්ගේ ළඟදී ඉන්ටර්විව් එකක් තිබුණා මේ ඉක්ෆිනිටි channel එකේ නේද? එතන එයා කතා කරනවා මම හිතන්නේ මේ ෆෑන් කෙනෙක් විදිහට බලන්න සෑහෙන්න මේ එකට හිතට දැනෙන ඉන්ටර්විව් එකක්. හැබැයි මේ වාස් හුඟක් කතා කරේ එයාගේ පැත්තේ මම හිතන්නේ මේ ක්‍රීඩකයෙක් හැටියට සාධාරණයි. හැබැයි ඒ වෙලාවේ මේ වාස්ව යූස් කරන තවත් දෙයක් මේ මෑතක මේ විරින්ද සේවක්ගෙන් අහපු ප්‍රශ්නයක් තිබුණා YouTube කෙනෙක් එයා මේ අර බෝනස්ලා වගේ අදීලා ඉවර වෙලා කවුද මෙතනින් මෙයාට ෆේස් කරන්න අමාරු වගේ අහපු ප්‍රශ්නයක්. හුඟක් ලොකු නම් කියවෙන බෝනස්ලත් එක්ක මේක කළේ අන්තිමටම මේ ඉතුරු කරේ චමින්දවාස්. ඒ ඔය චමින්දවාස් ශේවාග් තෙන්ඩුල්කර් දෙන්නම සෑහෙන්න මේ ප්‍රශ්න ඇති කරපු බෝලර් කෙනෙක්. හැබැයි ඒ වෙද්දි වාස් අවුරුදු ගානකින් ODI සෙල්ලම් කරලා තිබුණෙත් නැහැ. හැබැයි මං හිතන්නේ ওই මේ විකට් දෙකම අපිට ප්‍රශ්නයක් වුණෙත් නැහැ ওই ෆයිනල් එකේ. අන්තිමට අරන් බැලුවා. ඒක නම් පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. පොඩ රැෂනලි හිතුවොත් දැන් අපි හිතමු අපිට මැතිව්ස් නැහැ. ඔතන රිප්ලේස්මන්ට් එකක් දාන්න ඕන නම් මැතිව්ස් එක කරපු රෝල් එක කරන්න පුළුවන් බැට්ස්මන් කෙනෙක් සහ බෝලර් කෙනෙක් ෆාස්ට් බෝලින් ලංකාවේ නැහැ. වාස් ගත්තත් මැතිව්ස් ලෙවල් එකේ බැට්ස්මන් කෙනෙක් නෙමෙයි. එහෙමනම් මම පොඩ්ඩක් හෝ ළඟින් යන කෙනෙක්ට හිටියේ තිලාන් තුෂාර. ට්‍රස්ට් එකක් තිබ්බ එක්ස්පීරියන්ස් එකක් තිබ්බ. අපි අර මම මුලින් කතා කරේ තිලාන් ගැන ඒකයි. මොකද තිලාන් තුෂාර බැට් කළා ඉන්දියාවට එනීම සෑහෙන සාර්ථක වෙලා තියෙනවා. බෝල් කරන එකට වඩා බෝල් කළත් එයා විකට් අරන් තියෙනවා. අර පේස් එකයි වමතින් බෝල් යන එකයි වාස්ට වඩා ලයික් ටු ලයික් රිප්ලේස්මන්ට් එක මට නම් පේන විදිහට තිබ්බේ තිලාන් තුෂාර. හැබැයි තුෂාරව කල්ලියට එන්නේ වාස්ව තමයි එන්නේ. ඔය කාලෙදී ෆෑන්ස්ලට අමතක වුණාට වාස්ගේ පේස් එක මෙතන 120ට පල්ලෙහින් තියෙන්නේ. මේ වාස් ඩ්‍රොප් වෙන්නත් හේතුවක්. අපි අරන් යන්නේ වාස්තු රන්දිවි. ඕකට තව පොඩි කාරණයක් තියෙනවා ගාන මුරලිදරන්ට හැම්ස්ට්‍රින් ඉන්ජරියක් වෙනවා. හැබැයි මුරලි සෙල්ලම් කරනවා. ඔතන මම කියන්නේ රන්දිව අරන් යන්නේ මුරලිගේ බෑකප් එක විදියට. මුරලි සෙල්ලම් කරනවා කිව්වට වඩා හොඳ අතරම මේ අර එක තැන ඉඳන් එයාගේ මතන් 130ක් 40ක් කිව්වොත් කමන්නේ එයාගේ දෙන්න පුළුවන් දේ. ඉතින් උක දිගටම තිබුණ මුරලිට මේ ඉන්ජරි එක. හැබැයි ෆයිනල් එකේදී ඒක උපරිම මට්ටමට අවිල්ලා තිබුණේ. ඉතින් කොමාරි අපිට ඔස් එක දෙන්න මුලින්ම බැට් කරනවා. අර මුරලි කියපු කතාව උතෙන්දී අයිත් මතක් කරන්න එනවා මේ නිව්සීලන්ත මැච් එකත් එක්ක වංකඩි. මම හිතන්නේ බැට් කරන්න ගිහිල්ලා ඔයාට මතක නම් 2003 ෆයිනල් එක සහිර් ඛාන් පළවෙනි ඕවරේ දාපු ඒ ඕවරෙන්ම මම හිතන්නේ මේ ඉන්දියාවට මැච් එක නැති වුණා. සහිර් ඛාන් සෑහෙන්න මේ ප්‍රහාරයකට ලක් වුණා මේ මැච් එකේදී. ඒකේ එයා තනිකර අනිත් පැත්තෙන් මම හිතන්නේ මේ මැච් එකේ ෆස්ට් ස්පෙල් එක. එතනින් සෑහෙන මේ අපි මේ පසුබෑමකට ලක් වුණා. අපේ මන්තර ෆෝම් එකේට කියන්න ඕනේ උපුල් තරංග සෑහෙන ඇත්තටම එතන ලොකු රෙස්පොන්සිබිලිටි එකක් ගන්න ඕන. ලෙෆ්ට් ආම් බෝලර්, එයා ලෙෆ්ට් හෑන්ඩ් බැට්ස්මන්. එයාට තමයි chance එක තිබ්බේ. එයා අනවශ්‍ය විදිහට ප්‍රෙෂර් එක ඔලුවට දාගෙන හිර වුණා. දිල්ෂානුත් එහෙමයි. දිල්ෂාන් ගැන අපි කතා කරන ෆයිනල්ස් වල රෙකෝඩ් එක ඕකෙන් එනවා. දිල්ෂාන් එකෙත් හිර වෙනවා. ඕකත් එක්ක ඔතනින් අපි අර පිටිපස්සට ඇදපු ටික අපිට අර අන්තිමට මොමන්ටම් එක අපේ පැත්තට ගත්තට මං හිතන්නේ ලකුණු 20ක් 30ක් ෂෝට් වුණා කියලා. ඕකේ. ඔව් හැබැයි මේක වෙලාවක මහයිලා කියනවා පස්සේ මේ බැට් කර කර ඉන්නකොට 240ක් වගේ ගියත් මේ ඒ වෙලාවේ ටාගට් කරේ විකටුත් ගිහිල්ලා එහෙම තියෙනකොට කියලා. හැබැයි මේ අපිට ඊටත් වඩා රස් ගානකට යන්න පුළුවන් වුණා. මම හිතන්නේ තිසරයි ඊට කලින් කුලසේකර විදෙන්න මහයිලත් එක්ක මේ හොඳ පාර්ට්නර්ෂිප් දෙකක් තියෙනවා. ඒකෙන් තමයි අපිට ওই මට්ටමට යන්න ඕනේ. මම හිතන්නේ මහයිලගෙන් දැකපු එයාගේ මේ පළවෙනි
ඒ කියන්නේ හොඳම ඉනිස් ODI වල ෆස්ට් සෙකන්ඩ් මට්ටමේ තියන්න පුළුවන් ඉනිස් දෙකක් එකක් මං හිතන්නේ මේ 2007 සෙමි ෆයිනල් එකේ නිව්සීලන්තයට ගහපු එක, අනිත් එක මේක. එයා මේ ඉනිස් එක මම හිතන්නේ chance එකක්වත් දුන්නා කියලා. ෆ්ලෝලස් එයා 100 ගහනකොට මං හිතන්නේ ඔයාලා කොහොමත් අපි ලකුණු 70 ගණක් වගේ යනුනත් ඒ මොමන්ටම් එක අපි ඒ වෙනකොට ගත්තා. මැච් එකේ ඒක හැමම මේවා වුණා. අනිත් පැත්තෙන් මේ ඉන්දියාව ඉනිස් එක පටන් අරන් සචින් වීෂ වගේ දෙන්නම එක පිට විකට් දෙකක් ගියත් එක්ක මම හිතන්නේ ඒ මට වෙද්දී මතක නැහැ මෙහෙ දිනලා හිටියේ මම නම් මැච් එක විකට් එක ඔව්. යද්දි. මොකද සෙවාග් අපිට සෑහෙන ප්‍රශ්න මේවා කරන කෙනෙක්. සචිනුත් ඒ වගේමයි මේ එහෙම තියෙද්දී ඒ වෙද්දි දැල්ලා තිබුණේ අර එක කප් එකකට එක අතක් තියන් ඉන්න වගේ හැඟීමක් මේ. මොකද මීට කලින් මම හිතන්නේ මේ ෆයිනල් දෙකේම මේ අපිට ඔහොම chance එකක් එන්න උන්නේ නැහැ. ඉන්දී ඉතින් කොහොම හරි එතනින් පස්සේ පාර්ට්නර්ෂිප් එකක් යනවා ගෞතම් ගාම්බීර් විරාට් කොහ්ලි ආපු අලුත. කොහ්ලිගේ කැච් එක ගන්නවා දිල්ෂාන් රිටර්න් කැච් එකක් සෑහෙන අමාරු කැච් එකක් එයාගේ සුපුරුදු විදියට. අපි හිතනවා එතනත් එතනින් හරි තරඟය වෙනස් වුණා කියලා. ඔව් එතෙන්දී ඉන්දියන් මේ බැටින් ඕඩර් එකේ වෙනසක් කරනවා. ඔව්. එතෙන්ට යන්න කලින් ගාන පොඩ්ඩක් අපි කතා කරලෙමු. දැන් ඔය මේ විකට් ඊයේ chances දෙකක් වැටලා ඔතෙන්ට එද්දි ගාම්බීර්ගේ chances දෙකක් එනවා. ඔතන සුරාජ් රන්දීව් සෙල්ලම් කරනවා ෆයිනල් එක. අන්තිමට අර කන්ට්‍රෝවර්ෂල් මැද්දේ ඇවිල්ලා අජන්ත මෙන්ඩිස් සෙල්ලම් කරන්නෙත් නැහැ, රංගන හෙන සෙල්ලම් කරන්නෙත් නැහැ. ඕක සෑහෙන්න කට්ටිය කතා කරන මැච් එක ෆික්ස් කරා කියලා. මම නම් ඕක දකින හරිම මේ ස්ට්‍රැටජික් ඩිසිෂන් එකක් විදියට අරවින්දත් මේ හිටියා, මහේලත්ලා සංගල ඔක්කොම ගත්ත. මොකද ඊට කලින් ඔයාලට මතක නම් මුරලි සෙල්ලම් කරන්නේ නැතුව අපි සෙල්ලම් කරනවා සීරීස් එකක් ඉන්දියාවල. හරි ලංකාවේ ඉන්දියාවත් එක්ක. ඕකේ අපේ බෙස්ට් බෝලර් ඉන්නේ සුරාජ් රන්දීව්. එයාගේ බවුන්ස් එකට අර මේ ස්නෝ බෝල් කන්ට්‍රෝවර්ෂි එක යන මේ මැච් එක ටෙස්ට් සීරීස් එකකුත් එක්ක එයාගේ බවුන්ස් එකට සෑහෙන ස්ට්‍රගල් කරනවා ඉන්දියාව. ඒ හැබැයි ඔය ස්ට්‍රගල් එක අජන්ත මෙන්ඩිස්ට කරන්නෙත් නෑ, රංගන හිටට කරන්නෙත් නෑ. ඒක හින්දා ඒතන ඇඩ්වාන්ටේජ් එක ගන්න එකම හේතුව මුරලි 100% නැතිවීමත් එක්ක හදිස්සියව මුරලි බ්‍රේක් ඩවුන් වුණොත් මැදදී කියන මතය ඒකත් එක්ක තමයි ඔෆ් ස්පිනර් සෙල්ලම් කරන්නේ සහ එයාගේ බැටිං ටිකක් තියෙනවා. එතකොට අර මැතිව්ස්ගෙන් නැති වෙන බැටිං ටික අපි කපු බෙදරව දාලා වහනවා සහ රන්දීව්ගෙන් ගන්න පුළුවන් දේ ගමු කියන මතය සහ කුලසේකරවත් සෙල්ලම් කරනවා. එතකොට ඔතන පොඩ්ඩක් බැටිං එක ඩීප් වෙනවා සහ බෝලර්ස්ලා සෙල්ලම් කරන්න පුළුවන් වෙනවා. ඕක තමයි ඉතින් මේ කතාව. ඕකෙන් අර chances දෙක යන්නේ රන්දීව් දානවා බෝල් දාද්දි ඩ්‍රයිව් එකක් ගන්න චෙක් ඩ්‍රයිව් එකක් වගේ ලොං ඕෆ් එකට කුලසේකරට ජජ් කරගන්න බැරි වෙනවා. වෙනනේ හරියට ජජ් කරන්න නම් ලේසි කැච් එකක් පයින්න ඕනේ නැහැ. එයා පොඩ්ඩක් පහු වෙලා තමයි කැච් එකට එන්නේ. සහ රන් අවුට් එකක් මිස් වෙනවා සංගට. ඒකත් ලේසි. ඒකත් ලේසි රන් අවුට් එක. ඊට පස්සේ ඔතන අපි කියනවා බැටිං ඕඩර් එකේ වෙනසක් වෙනවා කියලා. ඕකේ වෙද්දි ගායන් පොඩ්ඩක් කියනවා යුවරාජ් සිං කියන්නේ මෑන් ඔෆ් ද ටූර්නමන්ට් මේ තරගාවේදී. හොඳටම සෙල්ලම් කරන පිටිකරුවා. එන්නේ හිටියේ යුවරාජ්. හැබැයි ඉන්දියාව තීරණය කරනවා යුවරාජ් එවන්නේ නැහැ, ධෝනි යනවා කියලා. ඕකට හේතුව වෙන්නේ යුවරාජ් සිං කියන්නේ කොච්චර හොඳ ක්‍රීඩකයෙක් වුණත් මුරලීධරන් ඉස්සරහා සෑහෙන අමාරුවෙන් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් ඉතිහාසයේ පුරාවටම. එතකොට අර ඔතන හිර වෙන්න දුන්නොත් එහෙම තරඟේ අපි මොකද ඔය හොඳ කණ්ඩායමනේ අපි ෆයිනල් ලාගෙන අපිත් හොඳ කණ්ඩායම. අර අවස්ථාවක් දුන්නොත් එහෙම බෙල්ලටම හිර කරලා දාන විදිය කණ්ඩායම අපි. ඒ අවස්ථාව දෙන්නේ නැහැ ඉන්දියාව. ධෝනි එනවා. ධෝනි කියන්නේ මුරලීධරන්ට හොඳටම ගහන ප්ලේයර් කෙනෙක් මේ කාලෙදී. චෙන්නයි සුපර් කිංග්ස් වල සෙල්ලම් කිරීමත් එක්ක ධෝනි ඇවිල්ලා ගේම් එක කන්ට්‍රෝල් කරනවා. මං හිතන්නේ ගම්බීර්ගේ 97ට වඩා ධෝනි උතන ඇවිල්ලා සෙල්ලම් කරපෙකින් තමයි යාලා ගේම් එක හරවගන්නේ. පොඩි මිස්ටේක්ස් වලින් තරඟය අතරින්න මට මතකදී ලකුණු 160 70 පැන්නුවට පස්සේ තරඟේ පැරදිලා ඉන්නේ. අපේ කට්ටියගේ දුක වැඩ ගන්නවා පේනවා. කට්ටිය ඔහෙ බලාගත්තොත් බලාගෙන ඉන්නවා පේනවා. අපිත් ඒ කියන්නේ අර ආපු chances ගත්තේ නැති එකත් එක්ක මේ එතනම අනිත් එක මම හිතන්නේ ඒ වෙද්දි මේ crowd එකත් සෑහෙන්න ඉන්නෝනේ. මේ පින්න ගැන මොකක් හරි තියනවද ඒ කියන්නේ? පින්න ආවා වගේ පින්න මතක. මං හිතන්නේ පින්න එනවා ධෝනි බැට් කරන්න එද්දි පින්න ඇවිල්ලා තියෙන්නේ. ස්ලයිඩ් එහෙම දාද්දි පේනවා පින්න ඇවිල්ලා තියෙන්නේ. මේ ඕවර් 20 විතර වෙද්දි. ඒකත් හේතුවක් වෙන්නේ. මොකද අන්තිමට මට මතකයි ඔය මේ ෆාස්ට් බෝල්ස්ලා බෝල් කරද්දි එහෙම බෝලේ හරි ලේසියෙන් බැට් එකට එනවා. මේ ඔය කුලසේකර තිසර පෙරට එහෙම සෑහෙන්න පහර දෙනවා. එයාලට අර කරගන්න දෙයක් නැති වෙනවා. අර ගාම්බීර් 97 දී අපිට එයා අවස්ථාවක් දුන්න වෙලාවේ පොඩ්ඩක් හිර කරා ඇරෙන්න මේ chance එකක් හම්බ වෙන්නේ නැහැ. මාලිංගටත් ලොකු දෙයක් කරන්න පුළුවන් වෙන්නේ නැහැ. රිවර්සින් මොකද මාලිංග කියන්නේ කණික රිවර්සින් එක මත ඩිපෙන්ඩ් වුණා ওই කාලේ. එයාට රිවර්සින් වෙන්නේ නැහැ බෝලේ. ඒ කියන්නේ අනිවාර්යෙන් පින්න බලපාලා තියෙන්න ඕනේ.
මුරලි ඕක තනි ගෑන් කකුලෙන් මේ බෝල් කරේ. තව දෙයක් මම කියලා ඉන්නම් මේ ඕක මහේලගේ ඉන්ටර්වියු එක මහේල කියනවා එයාලගේ ප්ලෑන් එක තිබ්බේ මැතිව්ස් හිටියනම් මැතිව්ස් සෙල්ලම් කළා මාලිංග කුලසේකර දිල්හාර මුරලිත් එක්ක යන්න එක්ස්ට්‍රා පාස් බෝලර් කෙනෙක් එක්ක. මොකද දිල්හාර කියන්නේ ඒ කාලේ ඔය ඉන්දියාව ඉන්දියාවෙත් එක්ක ටිකක් හොඳට සෙල්ලම් කරන බෝලර් කෙනෙක්. මේ අර ටෙන්ඩුල්කර්ගේ විකට් එකේම හිටපු ගමන් හිතා ගන්න බැරි බෝලයක් දාලා මේ විකට් එක ගන්න ටයිප් බෝලර් කෙනෙක් දිල්හාර කියන්නේ. එයාලා කියන දිල්හාරව තියන් හිටියම ඉන්දියාවත් එක්ක සෙල්ලම් කරන්න කියලා. මේ ෆේස් එකත් එක්ක. ඒක ප්ලෑන් එක වෙනස් වුණේ මැතිව්ස් ඉන්ජරි වීමත් එක්ක අර යාට දැන් උතන මාලිංග කුලසේකර දිල්හාර මුරලි සෙල්ලම් කරොත් එහෙම බැටිං සෑහෙන වීක්. ඒ කියන්නේ චාමරසිල්ලා ෆෝම් එකෙත් නෑ තිලාන් සමරවීමකින් පස්සේ ඇදන් යන්න කෙනෙක් නෑ වගේ වෙනවා. ඒකත් එක්ක ලොකු ෂෆල් එකක් වෙනවා. මම හිතන්නේ end of the day අපිට තවත් ලොකු කුසලයක් අහිමි වෙනවා. ඔව්. අර කියන්නේ එහෙම තත්ත්වයක් තිබිලා අපි කොහොම හරි මහේලගේ සීයයි අර පාර්ට්නර්ෂිප් දෙකත් එක්ක මැච් එක අපේ පැත්තට මේ මොමන්ටම් එක අරන් විකට් දෙකකුත් අරන් ගිහින් ඒක ඇත්තටම කියන්න තේරෙන්නේ නැහැ. මං හිතන්නේ අපි බලපු ෆයිනල් වලින් දිරන්න තිවිච්ච කියලා හිතිච්ච. මොකද මේ 2007 ඕස්ට්‍රේලියාව ඒක අමාරුයි. නිල්පිස් ගාපු ඉනිසයත් එක්ක එතනින්ම මැච් එක ගියා වැස්ස ආවා. ඒ වගේ ප්‍රශ්නත් එක්ක 2009 මං හිතන්නේ මැච් එක පටන් ගන්න දිල්ෂාන් අවුට් වෙලා එතනින් පස්සේ අර සම්පූර්ණ මොමන්ටම් එක පාකිස්තානෙත් එක්ක තිබ්බේ. හැබැයි මේ මැච් එකේ 160ක් විතර ඉවර වෙද්දිත් 160ක් 170ට හිට් වෙද්දිත් අපිට chance එකක් තිබිච්ච මැච් එකක්. කොහොම හරි ඉන්දියාව මේ අපෙන් දුර ගන්නවා කියන්න පුළුවන්. මේ ධෝනි ඒ වෙද්දි මම හිතන්නේ කොහොමත් අපේ ලංකාවට ප්‍රශ්න ඇති කරපු ක්‍රීඩකයෙක්. ඔව්. ඉතින් එක පැත්තකින් මැතිව්ස්ගේ ඉන්ජරියක් හින්දා අපිට සෑහෙන දේවල් නැති වෙච්ච මේකක්. මැතිව්ස්ගේ ඉන්ජරියක් හින්දා මම හිතන්නේ ලංකාවේ ක්‍රිකට් වලට සෑහෙන මේ මැච් එක විතරක් නෙවෙයි සෑහෙන දේවල් නැති වෙලා තියෙනවා. මැතිව්ස් කියන ප්ලේයර් සහ අපිට මේ එයාගෙන් ගන්න තිබිච්ච දේවල් නැති වෙලා තියෙනවා. ඒත් එක්කම ටීම් කම්බිනේෂන් මම හිතන්නේ සෑහෙන ප්‍රශ්න ඇති වෙලා තියෙනවා ඉන්ජරි නිසා. එහෙනම් අද දවසට අපි අපි පොඩ්ඩක් නවත්තමු. අපි කතා කරේ මේ ටිකක් වේදනාත්මක ෆයිනල් එකක් සහ මතකයන් රැසක් තියෙන වර්ල්ඩ් කප් එකක් ගැන. අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ සතියේ මේ වගේම කතා කරන්න වේදනාත්මක ෆයිනල් එකක් ගැන නෙමෙයි. අපි දිනපු ෆයිනල් එකක් ගැන. මොකද අපිට කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඇයි ඒක විතරක් කතා කරන්නේ? මගේ ජීවිතේ සතුටුම දවස මේක ගැන කතා කරන්නේ නැද්ද කියලා. ඒ ෆෑන් අපිට ෆීල් වෙනවා. මොකද අපෙත් එහෙම තමයි. අපි කතා කරමු 2014 ගැන ඊළඟ සතියේ. ඉතින් ඔයාලා අපිට ඕකේ. අදහස් කියන්න. මොකද අපි ෆස්ට් ටයිම් මේ වගේ වීඩියෝ එකක් කරේ. ගොඩක් අඩුපාඩු තියෙන්න පුළුවන්. මේ අපි එහෙම ප්ලෑන් කරලා කරපු එකක් නෙමෙයි. අපි පටන් ගත්තේ මතකයි. ඇනලිසිස් පාර්ට් එක ගැන කතා කරන්න. මේක අපි වෙනස් විදිහේ වීඩියෝ එකක් කරේ. ඉතින් ඔයාලගේ අදහස් අපිත් එක්ක බෙදා ගන්න. එහෙනම් ගෑන් මොනවද කියන්න තියෙනවද යන්න කලින්? නෑනේ. ඉතින් මේ දවස්වල වෙන දෙයක් බලාගෙන ඉන්න ඇරෙන්න. මොකද අපිට මැචස් උත් නෑනේ කාලෙකට. ඩොමස්ටික් මැචස් ටිකක් යනවා. ඒත් එක්ක මම හිතන්නේ NSL එක පටන් ගන්නවා ලබන මාසේ උනහරි. අපි පොඩ්ඩක් ඉමීට ඒ ගැනත් කතා කරමු. මේ ඩොමස්ටික් එකේ ඕවරෝල් පොඩ්ඩක් කතා කරලා ඒත් එක්ක NSL එක පොඩ්ඩක් වැඩිපුර කතා කරමු කියලා හිතනවා. මොකද අපේ ඉන්ටර්නැෂනල් ලෙවල් එකට එන්න කලින් ඒ කෙනෙක්ට පර්ෆෝම් කරන්න තියෙන හොඳම ලෙවල් එක. එහෙනම් 2014 T20 World Cup එකත් එක්ක ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. එහෙනම් අපි ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්. Goodbye. Goodbye.